36 වෙනි ප්‍රශ්නය. ජලීය මාධ්‍යයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H+ අයන උදාහරණ රසායනික සංයෝගය. මෙහෙමයි. ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා කියන්නේ. පූර්ණ අයනීකරණයට ලක් වෙනවා. පූර්ණ අයනීකරණයට ලක් වෙන H+ කියන්නේ මේක ප්‍රබල අම්ල විදිහට තමයි අපි හඳුන්වන්නේ. එයි සම්පූර්ණ වශයෙන් කැඩෙනවා. පූර්ණ අයනීකරණය. භාගික වශයෙන් අයනීකරණයට ලක් වෙනවා නම් අපි කියන්නේ දුබල අම්ල විදිහට. දුබල අම්ල. ඒ දෙක ඔයාලා දන්නවා. එතකොට ප්‍රබල අම්ල ටිකක් අපි මතක් කරගමු. HNO3 HBr HCl ඔන්න ප්‍රබල අම්ල විදිහට වෙනවා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ ප්‍රබල අම්ල විදිහට. ඒතර මේකේ උත්තරේ බලමු අපි. ඒක නම් මේ ලොකුට අවුලක් නෙමෙයි. උත්තරේ වෙන්නේ 36ට 4. 36ට 4. හරි. මෙන්න මේකෙදි මේ පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියන දෙක නේ. පූර්ණ අයනීකරණයට ලක් වුණොත් ප්‍රබල අම්ල වෙනවා. භාගික අයනීකරණයට ලක් වුණොත් දුබල අම්ල වෙනවා. ඒ විදිහට තමයි.